අද අපේ වැඩසටහනට සම්බන්ධ කරගන්නේ ශ්‍රී ලංකාවේ සිටින ජනතාවගේ වගේම ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ජනතාවගේ ගෞරවාදරයට පත්වෙච්ච විශේෂයෙන්ම තානාපති ඉතිහාසයේ විශේෂ පෙරලියක් නව පෙරලියක් කරපු අපේ ඊශ්‍රායලයේ සිටින තානාපතිතුමා අපේ හිමල් බණ්ඩාර මහතාව. මුලින්ම අයබෝන්. ඔබතුමා දැන් මේ රටේ ඉඳගෙන අපි දකිනවා විශේෂ කාර්යභාරයක් කරන තානාපති සේවාවල අපි නොදකින පැතිකඩකින් අලුත් නවපිටුවක් පෙරලනවා. කියන පොඩි අදහසක් කිව්වොත් අපිට ඉස්සෙල්ලම ශ්‍රී ලංකාවේ 1948 නිදහස ලබා ගත්තට පස්සේ රාජතාන්ත්‍රික සේවාව රටවල කීපයකින් විතරයි පටන් ගත්තේ. ඒ කියන්නේ අපිට සම්බන්ධකම් තිබුණු ඉන්දියාව, බ්‍රිතාන්‍ය, ඇමරිකාව වගේ රටවල් වල විතරයි. ඉන් අනතුරුව මේක විවක්ත වෙලා ලෝකේ පුරාම දැන් තානාපති කාර්යාලය, මහා කොමසාරිස් කාර්යාලය සහ කොන්සල් ජෙනරාල් කාර්යාලය 63ක් විතර තියෙනවා. අපි කාලයක් පුරුදු වෙලා සිටියේ තානාපතිවරු කිව්වම ටයිකොට් දාලා ප්‍රිය සම්භාෂණ වලට සහභාගී වෙලා ගිහිල්ලා තමන්ගේ කාලය ඉවර කළා සුව පහසුව ඉඳලා එන කණ්ඩායමක් විදිහට කියලා. නමුත් දැන් ලෝකේ තානාපතිවරයෙක්ගේ කාර්යභාරය වෙනස් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මැද පෙරදිග රටවල් සහ අප්‍රිකානු කලාපයේ ජීවත් වෙන සහ සේවය කරන තානාපතිවරුන්ට සුව පහසු ජීවිතයක් නෙවෙයි ගොඩක් වෙලාවට තියෙන්නේ. බොහොම අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ස්වභාවික වේශනයන්, යුදමය තත්වයන් සහ ජනතාව එදිනෙදා කටයුතු වලදී මුහුණ දෙන අභියෝග හමුවේ තානාපතිවරුන් ක්‍රියාත්මක විය යුතුයි පැය 24 පුරාම. මම හිතන්නේ ඊශ්‍රායලයේ පැත්තෙන් ගත්තම ඔයගොල්ලන්ට අපේ ශ්‍රී ලාංකික ජනතාව දන්නවා පහුගිය වසර දෙක ඇතුළත අපි ප්‍රධාන යුද්ධ දෙකකට මුහුණ දුන්නා. හමාස් සංවිධානය එල්ල කරපු ප්‍රහාරය ග්‍රාසා තීරයේ ඉඳලා ඒ වගේම ඉරානය විසින් ඊශ්‍රායලයේ කරා එල්ල කරපු ප්‍රහාර නිසා සම්පූර්ණම ජන ජීවිතයේ සති කිහිපයක් උඩු යටි කරුණා. හැබැයි මොනවා වුණත් මේ ඊශ්‍රායලය ආරක්ෂක හමුදා පිළිබඳව ඔවුන් විශාල විශ්වාසයක් තබාගෙන තිබෙනවා. අපිත් ඒ විශ්වාසය මත ඉන්නවා. ඒ නිසා හැම වෙලාවෙම අපේ ශ්‍රී ලාංකික ප්‍රජාව දැනුවත් කිරීම කළා. ආරක්ෂක හමුදා නිරන්තරයෙන්ම අපේ අවධානයට ඉන්නවා, අපේ ආරක්ෂාවට ඉන්නවා. ඒ නිසා අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ කියන එක ශ්‍රී ලංකාවේ මාධ්‍ය විශේෂයෙන්ම අපිට උදව් කරා. මේ පණිවිඩය ලංකාවේ ඉන්න ඔවුන්ගේ ඥාතීන්ට රැගෙන යාමට සහ මේ සිටින ශ්‍රී ලාංකිකයන්ට ගෙන යාම සඳහා දැන් පෙර කාලේ වගේ නෙවෙයි විද්‍යුත් මාධ්‍ය සහ ඩිජිටල් කරණය වීම නිසා විනාඩි කිහිපයක් ඇතුළත ලංකාවේ තියෙන ප්‍රවෘත්ති ලංකාවේ අයටත් වඩා ඉක්මනට විදේශගත වෙලා ඉන්න ශ්‍රී ලංකා ප්‍රජාවට තියෙනවා. ඒක නිසා තමයි මේ ටාගට් ගෲප් එකක් ඔබ වැනි විද්‍යුත් මාධ්‍ය කරන පිරිසට මේ ලෝක පුරා ඉන්න ලක්ෂ 37ක් විතර ශ්‍රී ලාංකික ප්‍රජාවක් ලෝක පුරා ජීවත් වෙනවා. ඒ පිරිසෙන් ලක්ෂ 12ක් 14ක් අතර සම්පූර්ණ වශයෙන්ම පදිංචි වෙච්ච අය. අනිත් අය తాවකාලික වීසා මත සහ අධ්‍යාපනයට ගිය පිරිස. ඒ අතරින් මැද පෙරදිග කලාපයේ විශේෂිත රටක් තමයි ඊශ්‍රායලය. අපිට එතකොට 25000ක විතර පිරිසක් දැනට සේවය කරනවා ඊශ්‍රායලය තුර. ඔවුන් මාසිකව ඉතා විශාල මුදලක් ශ්‍රී ලංකාවට යවනවා. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා මේ වසර අවසන් වෙන විට තවත් 5000ක විතර පිරිසක් ඊශ්‍රායලයේ සේවය සඳහා පැමිණේ. විශේෂයෙන්ම හෝටල් ක්ෂේත්‍රයේ සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයට. මම හිතනවා මේ පිරිස උපයන මුදලෙන් අපේ ආර්ථිකයට ශක්තියක් ලැබෙනවා වගේම ඔවුන්ගේ පවුල් වලට ආර්ථික වශයෙන් ඊටාම ශක්තියක් ලැබෙනවා ජීවිතය පවත්වාගෙන යාමට. ඒ විතරක් නෙවෙයි මේ මුදලින් යම් ආයෝජන ඔවුන් සිදු කරනු ලබනවා සහ ඉතුරු කිරීම් සිදු කරනු ලබනවා. රටේ ආර්ථික වශයෙන් ගත්තම අපේ විදේශ විනිමය ලැබීම සහ අපේ මුදල් ලේඛකයේ ශක්තිමත් වීමට ඔවුන් ලබා දෙන්නේ මිලකල නොහැකි කාර්යභාරයක්. එතකොට තානාපතිතුමා දැන් අපි විශේෂයෙන්ම දකිනවා ලංකාවේ බොහෝ පිරිසක් ඊශ්‍රායලයේ රැකියාව සඳහා එන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ එන්න අයට දෙන්න පණිවිඩයක් මොනවා හරි තියෙනවද මේ හරි ක්‍රමයට කොහොමද ඊශ්‍රායලට එන්නේ කියලා? දැන් ඊශ්‍රායලයට පැමිණෙන පිරිසෙන් 90%ක් මෙන්නේ G2G කියලා අපි කියනවා government to government contracts. ඒ කියන්නේ ඊශ්‍රායල් රජය සහ ශ්‍රී ලංකා රජය අත්සන් කළ තියෙන ගිවිසුම අනුව රජය හරහා තමයි පැමිණෙන්නේ. ඊට අමතරව සමහර පෞද්ගලික කම්පැනි සමාගම් තියෙනවා මේ රැකියා ඒජන්තවරු. ඔවුන් ශ්‍රී ලංකාවේ ඒජන්තවරු හරහා 10%ක විතර ප්‍රමාණයක් එවනවා. ඔවුන් මුදල් ප්‍රමාණයක් අය කරනවා. සමහර වෙලාවට ඒ මුදල් ප්‍රමාණය වැඩි කියන හිතන අවස්ථාවලුත් තියෙනවා. නමුත් රජය හරහා එන හැම කෙනාම ඒ කියන්නේ පහුගිය කාලේ ආපු 11000කින් විතර වැඩි ප්‍රමාණයක් රජය හරහා ආවේ. ඔවුන්ට ගෙවීමට නියමිතව තියෙන්නේ රජයේ අනුමත ගාස්තු විතරයි. ඒකෙන් අදහස් කරන්නේ ගුවන් ටිකට් පත සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය සහ අනෙකුත් බදු මුදල් ඇතුළුව ලක්ෂ 6මාරක 7ක විතර මුදලක් තමයි තියෙන්නේ. සමහර වෙලාවට ওই ලක්ෂ 6මාරක් 7 කියන එක එක මාසෙකින් ඔවුන්ට උපය ගන්න පුළුවන් ඊශ්‍රායලයට පැමිණියාට පස්සේ. අපේ ඉන්න සමහර පිරිස මහන්සිලා වැඩ කරන අය ලක්ෂ 8ක් 9ක් උපයන අවස්ථාවක් තියෙනවා. සමහර කොටස් ඉන්නවා හරියට වැඩ කරන්නේ නැතුව වැටුප් අඩු කළා සමහර විට නියමිත වැටුපෙන් 75ක් විතර ලබා ගන්න පිරිසුත්. ඒ නිසා මේ දෙගොල්ලම තමන්ගේ කාර්යක්ෂමතාවයේ මත තමයි වැටුප් ලබන්නේ. මහන්සිලා වැඩ කරන ටාගට් ඉවර කරන අයට ඉතා හොඳ වැටුපක් සහ ඉතා හොඳ භූමියක් ලංකාවේ විශාල පිරිසක් තමන්ගේ රැකියාවට අමතරව තවත් අමතර රැකියාව කළ මුදල් හොයාගන්න අවස්ථාවක් තියෙනවා. ඒ අතින් බලපුවම
ඊශ්‍රායලය විදේශ ශ්‍රමිකයෙකුට උපරිම මුදල් ප්‍රමාණයක් උපයා ගන්න සහ සුරක්ෂිතතාවයේ තියෙන රටක්. එතකොට තානාපතිතුමා අපි දකිනවා මේ වෙනකොට මිනිස් ජාවාරම කියන දේ ලෝකේ පුරා වෙනවා. ඒක ලංකාවෙත් වෙනවා. එතකොට මේ මිනිස් ජාවාර මහා සම්බන්ධ පිරිස් මේ ඊශ්‍රායලට හොරෙන් ඇතුල් කරගන්න එනවා. පුවත්පත් වගේ මාධ්‍යයෙන් සමාජ මාධ්‍ය වලින් බලනකොට දැක් ගන්න පුළුවන්. ඒකට එහෙම එන පිරිස් වලට අපිට විශේෂයෙන්ම එහෙම එන්න සුදුසු නැති එක ගැනයි එතකොට ඊශ්‍රායලට ඇතුල් වුණොත් තියෙන බලපෑම, ඒ කියන්නේ ඔවුන්ට වෙන නීතිමය කරදර, ඔවුන්ට වෙන අනිකුත් බලපෑම් පිළිබඳ පොඩ්ඩක් දැනුවත් කරන්න පුළුවන් නම්. ඔව්, ඊශ්‍රායලයට පැමිණලා ඉන්න පිරිස අපි කොටස් වශයෙන් බෙදුවොත් සංචාරක වීසා මතින් ජෙරුසලම වන්දනාමාන කිරීමට පැමිණි බොහෝ පිරිසක් නැවත ගිහිල්ලා නැහැ. නිත්‍යානුකූල නොවන අයුරින් රැඳී සිටිනවා, රැකියා කරනවා. ඊට අමතරව මේ යුද්ධය පැවතීමට පෙර කාලේ ජෝර්දානය හරහා, ජෝර්දානයට සංචාරක වීසා මගින් ඇවිල්ලා ජෝර්දානයේ බෝඩර් එක හරහා ඊශ්‍රායලයට ඇතුල් කිරීමට මෙහි සිටින මිනිස් ජාවාරම්කරුවන් සහ ලංකාවේ සිටින අය අතර සම්බන්ධ වෙලා මුදල් අරගෙන ඔවුන් මෙහෙට පැමිණ තිබෙනවා. නමුත් මේ යුද්ධය හේතුවෙන් දේශ සීමා ආරක්ෂාව වැඩි කරලා තියෙන නිසා දැනට මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ ගෙන්නන්න. නමුත් මීට පෙර ආපු පිරිස, විශාල පිරිසක් නිත්‍යානුකූල නොවන අයුරින් වීසා බලපත්‍ර නැතිව ඔවුන් මෙහි ජීවත් වෙනවා. දැනට රජය මගින් සහ පෞද්ගලික අංශයෙන් නීත්‍යානුකූලව වැඩි පිරිසක් ගේන්න උත්සාහ කරන නිසා බොහෝ පිරිසක් නීත්‍යානුකූලව නොවන මාර්ග වලින් ඊශ්‍රායලයට එන්න උත්සාහ කරන්නේ නැහැ. පහුගිය මාස 6ක කාලය තුල අපිට මේ වගේ සිද්ධි වාර්තා වුණේ නැහැ. ඒක තානාපතිතුමා අපි විශේෂ කාරණාවක් දකිනවා මේ ඊශ්‍රායලයේ යුදමය තත්ත්වය තුලදී විශේෂයෙන්ම බොහෝ රටවල් වල පුද්ගලයෝ ගියා. ඒක ලංකාවෙත් අපි දැක්කා ඒ කට්ටියව ලංකාවට ගෙන්න ගන්න ඕන නම් අපි සූදානම් කියලා ලංකාවේ රජයන් වලින් එහෙම ප්‍රකාශ නිකුත් වුණා. නමුත් මේ ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ කිව්ව නෑ අපි මේක දාලා යන්නේ අපි ඉන්නවා කියලා. මොකක්ද ඒකට හේතුව? ඒ තරමට මේ බැඳීමක් ඇති වෙන්නේ ඊශ්‍රායලෙත් එක්ක. දැන් ඊශ්‍රායලයේ ඉන්න විදේශක ශ්‍රමිකයන් අතර ශ්‍රී ලාංකිකයන්ට විශේෂ තැනක් තියෙනවා. ඒකට හේතුව අපි සාතු සේවක සේවිකාවන් විසින් පෞද්ගලික අවුරුදු ගණනාවක් තුළ ලබාගෙන ඇති ආදරය සහ විශ්වාසය. මේ පවුල්වල ඔවුන් සමාජික වශයෙන් තමයි ජීවත් වෙන්නේ, ඔවුන් විදේශිකයන් වුණත්. ඊට අමතර වශයෙන් අපේ පැමිණි පිරිස් යුද්ධමය අවස්ථාව හේතුවෙන් අපිට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සේවකයෙක් ඇතිවෙච්ච අවස්ථාවේ අපේ තරුණ පිරිස ගිහිලා ස්වේච්ඡාවෙන් සේවය කරා සමහර කාලවල. ගිහිලා ඔවුන්ගේ අස්වැන්න නෙලලා දුන්නා. ඊට අමතරව එකම ශ්‍රී ලාංකිකයෙක්වත් හමාස් යුද්ධයේ වෙලාවේ ඊශ්‍රායලෙන් පිට වුණේ නැහැ. අනිත් රටවල් ගොඩ කාය පිටත් වුණා. මම හිතන්නේ අපිට විශේෂ ගෞරවයක් ලැබුණා. එකක් මේ යුද්ධයේ අවස්ථාවෙත් මේ රටේ ඉන්න වැඩිහිටි පිරිස, ආබාධිත පිරිස රැකගෙන ඒ හිටපු අපේ සාතු සේවක සේවිකාවන් කරපු සේවය මෙහෙ රටේ විදේශ අමාත්‍යාංශයේත්, ඒතර පීබා ආයතනයේත් ජනතාවගේ නිරන්තර ගෞරවයට පාත්‍ර වුණා. මම හිතන්නේ ඒක නිසා තමයි අපිට ගොඩක් වෙලාවට මේ රැකියා අවස්ථා නිරන්තරයෙන්ම අපිට ලැබෙන්නේ ලංකාවේ අය කරන හොඳ ක්‍රියාවන් සහ ඒ කැපවීම මත. විශේෂයෙන්ම හෝටල් ක්ෂේත්‍රයේ දැන්ට අවිලා තියෙන පිරිස ඉතාම හොඳින් වැඩ කරනවා කියන එකට අපිට ආරංචි ලැබෙනවා. මම හිතන්නේ මේ තත්ත්වයේ යටදී ඉදිරියට මීට වඩා අවස්ථාවන් අපිට ලැබෙයි කියලා විශ්වාසය තබන්න පුළුවන්. ගොඩක් ස්තුතියි ඔබතුමාට. ඊටාම අධික කාර්යබහුල තත්ත්වයකදීත් අපි සමග සම්බන්ධ වුණාට අපේ ග්‍රාහකයන්ව දැනුවත් කිරීම සඳහා ඔබතුමාගේ කාලය මිඩවුම් කළාට බොහොමත්ම ස්තුතියි. ආයිබෝවන්. මම ස්තුතිවන්ත වෙනවා ලංකාවේ සියලුම ජනමාධ්‍යවලට. ඉතාමත් අසීරු අවස්ථාවක යුද්ධ දෙකකදී අපේ පණිවිඩ ලංකාවේ ඉන්න ප්‍රජාවට, මෙහි සිටින ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට සහ ලෝපුරා සිටින ශ්‍රී ලාංකිකයන්ට රැගෙන යාමට ඉතාමත් ඉක්මනින් දැක්වූ දායකත්වය සහ ප්‍රතිඵලදායක විදියට ඔවුන් දැනුවත් කිරීමට අපට සහයෝගය දීම පිළිබඳව. බොහොම ස්තුතියි.